මහනුවර ගලහ ගල්ලතැන්න පහළ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලාසන්නේ නායගේ ස්ථානයකින් විශාල නිල් පැහැති පාෂාණයක් මතුවී තිබෙනත් ඒ මැණික්ගලක් බවට ඇති වූ සැකේ මත එම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යෙදීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. දිට්ටා සුලිකුණාටු සමයේ ඇති වූ නායෑමත් සමගම මෙම ගල උඩ කොටසේ සිට පහළට තල්ලු වී ඇති බවට සැක කරනවා. ටොන් එකක් පමණ බර ඇති මෙම පාෂාණය ඊයේ පස්වරුවේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂා කර තිබෙනවා. අදාළ ස්ථානයේ යම් එළියක් විහිදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් හේතුවෙන් විශාල ජන පිරිසක් ඒ නැරඹීමට පැමිණීමත් සමගම එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදීමට ගලහ පොලිස් ස්ථානාධිපතිවරයා පියවරගෙන ඇති බවත් දැනගන්නට ලැබෙනවා. මේ පොකුරු ආකාරයට පිහිටා තිබෙන විශේෂ ගල් වර්ගයක් බවත් ඒ ස්ථීර ලෙස මැණික් ගලක් යන තහවුරු කළ නොහැකි බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා. දින කිහිපයකින් නැවතත් එම අදාළ ස්ථානයේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂා කිරීමට නියමිත අතර එම පාෂාණ සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට පැමිණෙන තෙක් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදීමටත් පොලිසිය පියවර ගෙන ඇති බවත් මේ යොනිට දැනගන්නට ලැබෙනවා.